ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට එල්ල වූ ඇමරිකානු ප්‍රහාරවලින් පසුව ඊශ්‍රායලයේ උතුරු හා මධ්‍යම නාගරික ප්‍රදේශවලට ඉරාන මිසයිල් ප්‍රහාර ගණනාවක් එල්ල වී ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා. මැද පෙරදිග ගැටුම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ දවස පුරා මෙම තත්ත්වය වර්ධනය විය හැකි බව ඊශ්‍රායල ආරක්ෂක අධිකාරිය අනතුරු අඟවා ඇති බවයි. ඒ අනුව ඊශ්‍රායලයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් මෙම තත්ත්වය හමුවේ එල්ල විය හැකි ප්‍රහාරවලින් බේරීම සඳහා ආරක්ෂක උපදෙස් පිළිපදින ලෙසද ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා එරට වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා තිබේ. මේ අතර පසුගිය 20 වෙනි දින රාත්‍රියේ ටැබා දේශ සීමාව හරහා ශ්‍රී ලංකාව වෙත පිටත් වීමට ඊජිප්තුවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයින් 4 දෙනාගෙන් වළංගු ඊශ්‍රායල් වීසා නොමැතිව සිටි පිරිස හේතුවෙන් පැය කිහිපයක් රඳවාගෙන ප්‍රශ්න කර තිබුණද පසුව ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති සිසිර සෙනවිරත්න මහතා සහ කාර්ය මණ්ඩලය විසින් ඊජිප්තුවේ ආරක්ෂක හා දේශ සීමා කණ්ඩායම් සමග කළ සම්බන්ධීකරණයෙන් පසු ආරක්ෂක හමුදාවේ සහායෙන් ඔවුන් ඊයේ උදෑසන කයිරෝ ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව නිමල් බණ්ඩාර මහතා පවසයි. තානාපතිවරයා පැවසුවේ ඔවුන් අද උදෑසන කයිරෝ ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාව බලා පිටත් වීමට නියමිතව තිබූ බවයි. තවද ඊයේ දවස තුල ශ්‍රී ලංකාව බලා පිටත් වීමේ අපේක්ෂාවෙන් තිදෙනෙක් පැමිණි අතර තානාපති කාර්යාලය විසින් ඔවුන්ට අවශ්‍ය ලියකියවිලි සකස් කර දුන් බවත් ඔවුන් පිරිසද ටැබා දේශ සීමාව හරහා කයිරෝ ගුවන් තොටුපළ වෙත පැමිණ මෙරටට පැමිණීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.